මම ඉන්නේ දකුණු පළාතේ. ටවුන් එකේ ඉඳලා ටිකක් දුර එන්න ඕන. මම වැඩ කරන්නේ කොළඹ. මමත් ඉතින් හොඳ ජොබ් එකක් කරන්නේ තොරතුරු තාක්ෂණ අංශේ. මේක උනේ මම ඇනුවල් ලීව් වලට සතියකට විතර ගෙදර ඇවිත් ඉන්න දවසක. අපේ ඉස්සරහා ගෙදරකට ඇවිත් හිටියා බැංකුවක වැඩ කරන අක්කා කෙනෙක්. එයා අවුරුද්දකට අපේ පළාතට මාරු කරලා බෙදපු කෙනෙක්. අවුරුදු 29ක් විතර ඇති. මට 26යි. මම මේ ගෙදර ඇන්ටි දවසක් අපේ ගෙදර ඇවිත් කතා කරනකොට අහගෙන හිටියා. හැම සතියන්තෙම ගෙදර යනවලු. ඉතින් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. මම ඇනුවල් ලීව් සතියේ උදේ ඒ ගෙදර ඇන්ටි අපේ ගෙදර ඇවිත් කියලා ගියා. එයා කොහෙද හදිසි ගමනක් යනවා. අපේ ගෙදර යතුරු තියලා යනවා. හවසට අර දුව ආවම යතුරු දෙන්න ගියා. මම ඉතින් කමරේ ඉඳන් ඕක අහගෙන හිටියේ. කොහොම හරි හවස් වෙනකම් ඒ ඇන්ටි ආවේ නැහැ. හවස මම ස්තෝප්පුවට වෙලා පත්තරයක් බල හිටියා. එදා අඟහරුවාත දවසක්. හවස 5:30ට විතර අපේ ගේට්ටුව ඇරගෙන ලා නිල් පාට සාරියක් ඇඳගෙන ගෑනු කෙනෙක් ආවා ගේ පැත්තට. මම දැක්ක ගමන්ම දැනගත්තා මෙයාර බැංකුවේ වැඩ කරන අක්කා තමයි කියා. විශ්වාස කරන්න මම දැකපු ලස්සනම කෙනා. කොහොමත් මම ආස සාරිය දින අයට. හරිම ලස්සනමයි. ඒ වගේම සෙක්සි ලුක් එකක් තිබුණා. කොණ්ඩේ උඩට කරලා බෝලයක් බැඳලා. තද නිල් පාට මාලයක් දාලා. ටිකක් බඩ පේන්න ඇඳලා හිටියේ. හීනි පටි තියෙන අඩිඋස සෙරෙප්පු දෙකක් දාලා හිටියේ. කකුලේ ඇඟිලිවල ලා නිල් පාට කියුටෙක්ස් ගාලා. පට්ටම පාර. මට හීල් වුණා දැක්කම. කොළඹ ගෑනු මොක්කුද කියලා හිතුණා. පස්සේ මගෙන් ඇහුවනේ මල්ලි යතුරු ඇන්ටි තියලා ගියා කියලා කිව්වා කියලා. පස්සේ මම නැගිටලා ඌ අක්කේ කියලා යතුරු ගෙනත් දුන්නා. ඒකම අම්මත් ආවා දුව ආවද කියලා අහගෙන. පස්සේ මම ගියා කමරේට. මගේ කමරේට ඉස්සරහ පාර පේනවා. මම ජනේලෙන් බලන් හිටියා මේ කියනකම්ම. එතකොටයි මම පස්සපැත්ත දැක්කේ. නියමයි. ආයේ නිකම් මුකුත් කියන්න දෙයක් නැහැ. ඇඟේ ගානට ලස්සනට තිබුණා. කොහොම හරි එදා මේ අතර නිවඩුවක් නැහැ. අනේ මන්දා මට යක්ක ගැන ආදරයක් හිතුනේ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මට වඩා වැඩිමල් බැදමු කෙනෙක්. ඒත් එයා ලස්සනයි ගොඩක්. කොහොම හරි මම රෑ තිස්සෙම කල්පනා කළා ඒ අක්කා ගැන. උදේ මම නැගිට්ට කලින් දවසේ කල්පනා කරපු ඒවා ක්‍රියාවට නංවන්න හිතාගෙන. මං හිතන්නේ මට පිස්සු ඇති. මොනා කිව්වත් මම එදා උදේ නැගිට්ටේ ඒ අක්කට ආදරෙන්. මම උදේ 7 වෙද්දි මූණ හොදලා ඔක්කොම කරගෙන ගෙදරටත් මහ බොරුවක් කියාගෙන බයික් එකත් අරගෙන එළියට බැස්සා. මං ඩෙනිම් එකක් දාගෙන පොෂ් වෙලා හිටියේ. කොහොමත් ඔෆිස් එකෙත් මම උස මහත කොල්ලෙක්. බොරු නෙමේ, ලොකුකමට කියනව නෙමේ. මම බයික් එකකින් පාරට ගිහින් අර ඇන්ටිලගේ ගෙවන් පහු කරන් ඉස්සරහට ගිහින් අතුරු පාරකට හරවලා ආපහු බයික් එක හරවගෙන බලන් හිටියා පාර පැත්ත. මගේ ෆෝන් එකත් කනේ තියාගෙන බොරුවට. අසරණ මම උදේ 7:10 ඉඳන් 8 වෙනකම් එතන හිටියා මගේ අනාය අහන ඒවට කෙබර කෙල. ඒත් ඒ අක්ක ගියේ නෑ පාරෙන්. මට හිතුනේ මම එන්න කලින් යන්නේ නැති කියලා. කොහොම හරි මම ආපහු ගෙදර ගියා. මම දවල් වෙනකන් ඉඳලා නිකන් අම්මා එක්ක කතා කරන ගම මෙහුවා අර අක්ක ගන. එයා වැඩ කරන්නේ සනස නෙමේ බැංකුවෙලු. පරණ මාපාරේ තමයි තියෙන්නේ පොට් එක. මට මේක තමයි ඕන කලේ මෙච්චර වෙලාව. මම මේක දැනගත්තා ඒ විදිහට. හවස් වෙනකන් ඉවසුම් නැතුව ඉඳලා මං 3:30 වෙද්දි බැංකුව හරියට ගියා බයික් එකකින්. පොෂ් කිට් එකක් දාලා ගියේ හොඳද? මගේ වාසනාවට මෙතන ළඟ තියෙනවා කැෆේ එකක්. මං බයික් එක නවත්තලා බලන් හිටියා. එයා බස් එකට නගින්න වෙන්නේ මෙතන ඉඳන් පයින් යන්න ඕන ගා පැත්තද. මං හිටියේ අනිත් පැත්තේ. කොහොම හරි කට්ටකකා මං හිටියා බැදපු ගෑණියෙක් වෙනුවෙන්. හරියටම 4:25 වෙද්දි මගේ සුදු අක්කාව බැංකුවෙන් එළියට. එයා බස් එකට නගින්න වෙන්නේ ඉස්සරහට පයින් ගියා බිම බලාගෙන. මගේ වාසනාවටම වගේ එයා තනියම ආවේ. මං ටක් ගාලා බයික් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට ආවා. මං කෙලින්ම එයා දැක්කේ නෑ වගේ ඉස්සරහට ගිහින් එතන තිබුණ සිංග ඉස්සරහා බයික් එක නවත්තලා සාමාන්‍ය විදිහට බැස්සා හෙල්මට් එක ගලවන ගමන්. ඒ අක්කා යන්නේ පාරෙන් එහා පැත්තේ. මං හෙල්මට් එක ගලවනකොටම එයා හරියටම මගේ කෙලින්ම එහා පැත්තේ හිටියේ. එයා දැක්කා. මාව අඳුරගත්තේ නෑ. මම පටස් ගාලා hina වෙලා ඇහුවා "හායි අක්කේ මේ පැත්තේ කොහෙද" කියලා. එයා නවතුණා. එයාත් මාව අඳුරගත්තා. මට කිව්වා මං අතන බැංකුවේ වැඩ කරනවා කියලා පස්සේ හරිලා අත දික් කරලා පෙන්නුවා. මම මේ වෙනකොට පාරෙන් යහා පැත්තට පැනලා අක්කලකට ගිහිල්ලා ඉවරයි මේ වෙනකොට. මං කිව්වා අක්කේ මාත් එක්ක යන්න පුරුවන්. මාත් මේ ගෙදර යන්නේ කියලා. පස්සේ මේකේ කීපි නෑ කමක් නෑ මල්ලි. සිංගට යන්නනේ හැදුවේ. මං යන්නම් පරක්කු වෙනවා කියලා. පස්සේ මං කිව්වා නෑ කමක් නෑ. දැන් වහින්නත් වගේ. යමු අක්කේ. මං ඇරලාන්නම් කියලා. කොහොම හරි අකමැතියෙන් වගේ කැමති වුණා යන්න. මම බස් එකට නැගලා අක්කට දුන්න අනිත් හෙල්මට් එක. එයා ඒක දාගෙන මගේ උරහිසෙන් අල්ලලා නැග්ග බස් එකට. මම සලිත වෙලා ගියා ඒ වෙලාවේ. ඒත් ඒ අක්කගේ මොන හිතකවත් තිබුණේ එහෙම දෙයක්. මට ඒක දැනුණා ගොඩක්. ගොඩක් වාසනාවන්තයෙක් මේ අක්කව අයිටි කරගෙන ඇත්තේ. ලස්සන මගේ හීන කුමරීත් දාගෙන මම ආවා. එන ගමන් කතා කළා ගොඩක් ඒවා. මගේ ගැන ඇහුවා. මං ඔක්කොම කිව්වා ඉතින්. ඉගෙන ගත්ත තැන් ජොබ් එක සේරම. ඒ අක්කගෙනුත් මම ඇහුවා. මගේ වල් හිත උනාට ඒ අක්කට මම එයාගේම මල්ලි කෙනෙක් වගේ. ඒක මට ගොඩාක් දැනුණා.
ඒත් මන් එයා ඊයේ දෙකපු මේ අක්කව අද බයික් එකේ දාගෙනත් ආවා. මං එදා අපේ ගෙවල් වල ටිකක් මෙහා තැනකින් මේ අක්කව බස්සවලා යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා බොරුවක් කියලා හරවගෙන ගිහින් මග නවත්තන් ඉඳලා ආපහු ගෙදර ආවා. මම ලබන සඳුදා වැඩට යන්න ඕන. මන් ඒකේ අක්කට එන ගමන් කිව්වා. මම මේ අක්කට ආදරෙයි. ඒත් මේක කවදාවත් නොකිරෙන බොරු වැඩක් කියලා දන්නවා. මං ඒත් ආපහු ඒ අක්කව හම්බ වෙන්න ගියේ නෑ. ඒත් මං කොට්ට බදාගෙන හීන මැව්වා. මගේ පණටත් වඩා ආදරේ කළා ඒ අක්කට. මං සඳුදා වැඩට ගියා සිකුරාදා ආවා. ඒත් ඒ අක්ක සතියන්තේ ගෙදර යනවා. මෙහෙම හරියටම මාස 2ක් ගත වුණා. මං ආපහු සතියේ දවස් 2ක් නිවාඩු දාලා බදාදා රෑ ගෙදර ආවා. හේතුව අපේ ගෙදර අය රෑ පිරිත් ගෙදරකට යන්න. මගේ වාසනාවටම ඉස්සරහා ගෙදර ඇන්ටිත් මගුල් ගෙදරකට යන්නලු. අපේ ගෙදර තමයි එතකොට යතුරු තියන්නේ. මගේ වාසනාවන්ත දවස උදා වුණා. ඒ ඇන්ටි උදේම ඇවිල්ලා යතුරු දීලා ගිහින් මම නැගිටින්නත් කලින් ඒ බ්‍රහස්පතින්ද දවසේදී. ඒත් මම බය වුණේ ඒ අක්කා එදා ගෙදර ගිහින්ද කියලා. ඒත් අපේ ගෙදරින් මට දැනගත්තා යතුරු තියලා ගිහින් තියෙන අර අක්කට ගන්න කියලා. හවස් වෙලකොට වැස්ස හොඳටම හයියෙන් ගෝරනවා. අපේ ගෙදර අය මහා වැස්සෙම පිරිත් ගෙදරට යන්න පිටත් වුණා 4:30 වෙද්දි. මම ස්තෝප්පුවේ පිණි බබා හිටියා මගේ අක්කා එනකම්ම. මම මාස 2